අයිබෝන් සියලු දෙනාට මම සදිෂ් පදිරණ අද අපි කතා කරන්න යන්නේ වැස්ස වෙලාවකදී අවශ්‍යම වෙන ෆංක්ෂන් එකක් ගැන. ඒක තමා වයිව ෆංක්ෂන් එක. මේකෙදී කියන්න ඕනේ නිසා මැග්නයිට් වයිපෑන් වොෂ ස්විච් එක ගැන කතා කරොත් මේකෙදි ෆංක්ෂන්ස් කීපයක් තියෙනවා ඔයාලට අඳුරගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු මුලින්ම වයිප් එක ඔන් කරන එක විදිය වෙන බලන්න කලින් කොහොමද මේ වයිප් එක ඕෆ් කරන්න කියලා. එතකොට වයිප් එක ඕෆ් කරද්දී මුලින්ම කරන්න ඕනේ මෙතන උඩට දෙපාරක් උඩට මේ වයිපර් නොබ් එක උඩට ගෙනිච්චහම වයිප් එක ඕෆ් වෙනවා. හරි, අපි දැන් බලමු වයිපර් බ්ලේඩ් එක එකපාරක් ඔන් කරලා ඕෆ් කරන්න කොහොමද කියලා. ඒකෙදි දැන් ඔයාලට පේනවා ඇති දැන් තියෙන්නේ මේ ඕෆ් මෝඩ් එකේ. එතකොට වයිප් එක එකපාරක් ඔන් කරලා ඕෆ් කරද්දි මේක එකපාරක් මේ විදිහට උඩට ගත්තාම එයා එකපාරක් වයිප් එක ඔන් වෙලා ඕෆ් වෙනවා. වයිපර් ෆන්ක්ෂන් එක තමා සුපුරුදු පරිදි මේ විදිහට පල්ලෙහාට ගත්තාම එයා ස්පීඩ් එක ස්ලෝලි හයි ඉන්ටෙන්සිටි එකකින් නැතුව වයිප් එක ඔන් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී තව පාරක් පල්ලෙහාට ගත්තාම එයා වයිප් ස්පීඩ් එක වේගවත් කරනවා. මේකෙදි තවත් ඔයාලට පෙන්වන්න ඕන ෆන්ක්ෂන් එකක් තමා වැස්සේ වෝටර් ඩ්‍රොප්ලට්ස් අණුව ඔයාලට වයිප් එකේ ඉන්ටෙන්සිටි එක වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන්. දැන් මේ මම දාලා තියෙන්නේ අඩුම වෝටර් ඩ්‍රොප්ලට් එකට අනුව. මේ ඊට පස්සේ ඊළඟ වෝටර් ඩ්‍රොප්ලට් එක වැඩි වෙනකොට වැස්ස 3 4. ඒ වගේ මෝඩ්ස් 4ක් තියෙනවා වයිපර් බ්ලේඩ් එක ෆන්ක්ෂන් කරන්න ඕන ස්පීඩ් එක කියලා. ඊට පස්සේ පිටිපස්ස වයිපර් එක ඔන් කරගන්නවා නම් මෙතනදී ඔයාලට පේනවා ඇති මේ යට මේ ඕෆ් කියලා තියෙන්නේ. මේක මේ විදිහට පල්ලෙහාට ගත්තාම පිටිපස්ස වයිපර් බ්ලේඩ් එකත් ඔන් වෙනවා. හරි, අපි දැන් බලමු කොහොමද සතෙක් ඒ වගේ ජරාවක් වින් ස්ක්‍රීන් එකේ තිබ්බොත් කොහොමද ඒක වොෂර් ෆ්ලුයිඩ් එක ඇක්ටිවේට් කරලා අයින් කරන්න කියලා. ඒ වගේ වෙලාවකදී ඔයාලට කරන්න තියෙන සරලම පහසු දෙයක්. ඒකෙදි ඔයාලට කරන්න තියෙන්නේ මේ තියෙන මේ නොබ් එක උඩට මේ විදිහට ගත්තාම මේ විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට වතුර ලික්විඩ් එක ස්ප්‍රේ කරලා වයිප් එක ඔන් වෙලා ඒ ජරාව අයින් කරනවා. ඒ වගේම තමා ඊට පස්සේ රියර් වීල් ස්ක්‍රීන් එකේදී ඒ වගේ ජරාවක් මොන හරි තිබ්බොත් වීල් ස්ක්‍රීන් එක පේන්නේ නැති නිසා ඒක අයින් කරගන්නවා නම් ඒකෙදි වතුර ඇක්ටිවේට් කරගන්න පුළුවන් මේ නොබ් එක පල්ලෙහාට දාලා. එතකොට වතුර අර ඉස්සලා වගේම වතුර ඇක්ටිවේට් වෙලා වයිපර් බ්ලේඩ් එක ඔන් වෙලා ඒ ජරාව අයින් කරනවා. මේ වෙහිකල් එකේ තියෙන තවත් ෆන්ක්ෂන් එකක් තමා වැස්ස වෙලාවක වගේ යද්දී ඔයාලා අත්දැකලා ඇති පිටිපස්සේ ස්ක්‍රීන් එකේ දැල්ලක් වගේ බැදෙනවා. එතකොට පිටිපස්ස පේන්නේ නැහැ ඔයාලට. එතකොට ඒක අයින් කරගන්න මේකෙදි තියෙනවා මේ රියර් ඩීෆ්‍රොගර් ඒ කියන ෆන්ක්ෂන් එක. එතකොට මේක ඔන් කරාම ඔයාලට පිටිපස්සේ වීදුරුවේ දැල්ල වගේ බැදෙන එක මෙයා අයින් කරලා දෙනවා. එතකොට මේක ඔටෝමැටිකලි ඇක්ටිවේට් වෙලා තියෙන විනාඩි 10ක්. ඊට පස්සේ එයා ඔටෝමැටිකලි ඕෆ් කරගන්නවා. ඒ වගේ තමයි මේ ෆන්ක්ෂන් එක තියෙන්නේ. හරි, මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම හිතනවා යම්කිසි දැනුමක් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න හම්බුණා කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් වැදගත් වෙනවා කියලා හිතන කට්ටියට ෂෙයා කරන්න. ස්තුතියි.